හෙලෝ යාලුවනේ ඉතින් ඔන්න අද අපි අලුත් දෙයක් ගෙනාවා කැනෝපිය වගේක් කොහොමද ඔයාලගේ ජනේලවලට සාදාගන්න කියලා බලන්න මේ වීදුරු විනිවිද පේන වීදුරු නිසා ඔයාලට ආලෝකය පවා හොඳට වැටෙනවා ඒ වගේම මේකට ඕනනම් ඔයාලට සන්ෂේඩ් එකකුත් භාවිතා කරන්න පුළුවන් හැන්දෑවට මේක ඇත්තටම ඉතාමත්ම හරිම ලස්සනයි දැනට මේක ලෝකේ බොහෝ රටවල පාවිච්චි වෙනවා ඒ වගේම මේ ග්ලාස් එක ඇත්තටම මේක ග්ලාස් එකක් මේක ප්ලාස්ටික් ආවරණයක් ඔයාලට ලංකාවේ මිලදී ගන්න පුළුවන් මේක ඔයාලා ගෙදරට අලුත්ම ලුක් එකක් අලුත්ම විදිහක් ඔයාලට මේ එකතු කරනවා මේ නිවසට විශේෂයෙන්ම ලස්සන හිරු ආලෝකයත් එක්ක ඒ වගේම බලන්න මේ මේස මෙතන තියෙන මේස වර්ග දෙකක් රවුම් සහ හතරස් මේසයක් අපි සාමාන්‍ය මේසක පුටුවක් එළියට ගත්තට පස්සේ ආය ඇතුල් කරාම මේක 100%ක් ඇතුල් වෙන්නේ නැහැ නමුත් බලන්න මේකේ දිග පළලට සමානව මේ මේසේ පුටු හයම අපිට ඇතුළට එකතු කිරීමේ හැකියාවක් තියෙනවා මේක අලුත්ම ඩිසයින් එකක්. ඉතින් ඔයාලට මේ ඩිසයින් එක ෆොටෝ එකක් අරගෙන ඔයාලා දන්න කාපෙන්ටර් කෙනෙක්ට කියලා ඔයාලට මේ ඩිසයින් එක හදාගන්න පුළුවන්. උඩට මාබල් එකක්, ටෙරාසෝ එකක් වගේ එකක් නැත්නම් ඔයාලට මේකට එකතු කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම මේක දැනට ලෝකේ හුඟක් රටවල පාවිච්චි කරන ලස්සන ගේටු ඩිසයින් හයක් මම ඔයාලට ගෙනාවා. මේකේ සමහරක් ඒවා තියෙනවා පළු දෙකට ඇරෙන එක. ඒ වගේම අන්තිම රූපයෙන් පෙන්වුම් කරන්න මේක රෝලර් ගේට් එකක් ආධාරයෙන් අපිට තල්ලු කරලා ඇරීමේ හැකියාවක් පවතිනවා. ඉතින් බලන්න හරිම ලස්සන නිමාවක් ගෙන දෙනවා. අපි කොච්චර වියදම් කරලා අපි ගේ හැදුවත් වැඩක් නැහැ. අපිට ගේ ගෙදරට මිනිස්සෙක් එන්න කලින් ගේ දකින්නේ අපේ ගේට්ටුවෙන්. ඉතින් මේක අලුත්ම ඩිසයින් වගේ. ඔයාලට පුළුවන් මේ අලුත්ම ඩිසයින් සමග ඔයාලගේ ගේට් සංසන්දනය කර බලන්න. එහෙනම් යාළුවනේ බා